2019 ලක්ෂ 12ක් දැම්ම වෙන මිනිස්සෙක් account එකකට. හරිද? ලක්ෂ 12ක් දැම්ම කියන්නේ ඒ කියන්නේ උනේ ඒක වරුස්සට ගෙදරට කිව්වේ අවුරුදු දෙකක් විතර ගිහිල්ලා මම ඒක කිව්වේ. ඒ කියන්නේ මම ඒක කොහොම හරි මේ බැලන්ස් කරගත්ත වැඩේ. මම ඔය පෝස්ට් එකක් ඩිසයින් කරා. මම ජීවිතේ ගැහුවේ එක පෝස්ට් එකක් කිව්වනේ. ඕකත් තව හේතුවක් ආයේ කවදාවත් පෝස්ට් ගහන්න නැති වෙන්න. හරි. ජීවිතේ ගහ පළවෙනි පෝස්ට් එක 2019 ගැහුවා මේ ඔය නුගේගොඩ පියවල අපි ඇලව කළුසුදු පෝස්ට් එකක්. දිවෙනේ ලාභාලතම රසායන විද්‍යා ගුරුවරයා කියලා ගහපු එක. අර මෝඩම එක මම කරපු ජීවිතේ කරපු මෝඩම ඇඩ්වර්ටයිසින් වැඩක් එක. මේ මොකද්ද කියන්නේ ඔගේ බලන් දෙන්නේ නැහැ නේ. එහෙම නිකන් සිරිනරඹණ්ඩ වගේ හොඳයි ඉතින්. මොකද්ද ලාභාලතම රසායන විද්‍යා ගුරුවරයා කියලා. ඒ කාලේ ඇත්තට මේ ගොඩක් පොඩි 2019 කියලා කියන්නේ. එතකොට මේ ඒකේ පෝස්ටරේට අදාළව ඩිසයින් එක හදාගන්න දාන්න ඕන නම් එකට උත්තර උපරිම කපටි එකෙක්. හරිද? ඒ කියන්නේ දැන් අර ඌ ගැන විස්තරේ අහලා තියෙනවා මම දන්නවා. එහෙම ගාණක් නැහැ. මම දැන් එදා මට සල්ලි දාන්න වැඩ දෙකක් තිබුණා. එකක් අර පෝස්ට් එකේ ඩිසයින් කරන එකට සල්ලි දාන්නත් තිබුණා. අනිත් එක ඔය මොකක් හරි වාහනයකට අදාළව ගෙදර මොකක් හරි එකට සල්ලි දාන්න කියලා. ඒකත් මම පඬිතුකමට මම දාන්නම් කියලා අරගෙන ගියා. හරිද? ඊට පස්සේ ලක්ෂ 12ක් කියන ඒ කාලේ ඒක විනාසයි. හරිද? ඒ කියන්නේ ඒක ආයෙ රිකවර් කරගන්න බැරි වුණා නම් ඉවරයි. ඒ කියන්නේ මම දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. කොහොම හරි මේ ඒක උපරිම ඒ කියන්නේ ගෙදරම තියෙන සල්ලි වෙන්න පුළුවන්. ඒක ගියොත් එහෙම ඉවර වෙන ලෙවල් එකට. ඒකත් අර ඔය අපේ ගෙදරින් කරපු එකක් තියෙනවා. වාහන අරගෙන නිකන් විකුණනවා වගේ එකක් ඒ කාලේ කරා. නිකන් එහෙම කරපු එකට දාන්න ගියපු එකක්. ඒ කියන්නේ ගෙදරට වාහනයක් ගන්නත් නෙවෙයි. මොකක් හරි අරගෙන විකුණන එකක්. ඉතින් ලක්ෂ 12කට මොකක් හරි එහෙම එකක් වැඩක්. මම දන්නේ නැහැ හරි සිද්ධිය මොකක්ද කියලා. කොහොම හරි එහෙම දෙයකට දාන්න දී පල්ලි වගේ. දැන් මට දවසේ සල්ලි දාන්න ඒවා දෙකක් තියෙනවා. මම account numbers දෙකක් එතකොට මම අර ෆෝන් එකේ notes වල දාගෙන තියෙනවා. ගාන්ට මාරු කරලා වැරදිකට දැම්මා. ඉතින් ඒ කියන්නේ ඒ තියෙන details එක ඔක්කොම බලලා වැරදිකට දැම්මා. ටික දුරක් ගිහිල්ලා තමයි මට නිකමට හිතුණා මම දැම්මේ වැරදිකටවත් දන්නේ නැහැ කියලා. බලද්දි ඔක්කොම හරි වැරදි එකට දාලා තියෙන. උට කතා කරලා කිව්වම ඌ එන අර ෂේප් කරන ටෝන් එක හරි මන් දාන්නම් එහෙම කියන්නේ අර කිසිම අවුලක් නැති ලෙවල් එකට කියලා ඌ සල්ලි අරගෙන හරි. ඒ කියන්නේ මම උට කිව්වේ වෙලාවට අයියේ සල්ලි වගේක් වැටුණා මේ වැඩිපුර පොඩ්ඩක් මේ ඒක බලනවද කියලා. මම ගාණක් කිව්වේ නැහැ. මොකද මම දන්නා ලක්ෂ 12ක් කරනවා කිව්වොත් ඌ ආයේ කතා කරන්නේවත් නැහැ. ෆෝන් එක එතනින්ම ඉවරයි. ඊට පස්සේ සල්ලි වගේක් වැටුණා මේ පොඩ්ඩක් බලනවද ඒක මොකක් හරි ආයේ පොඩ්ඩක් රිෆන්ඩ් කරලා දෙන්න පුළුවන්ද වගේ ඇහුවා. ඊට පස්සේ ඕ හරි මන් දෙන්න දැන් සිකුරාද දවසක් හරි සිකුරාද මං හිතන්නේ බැංකුව අහනවා ආයි සඳ තමයි පටන් ගන්නෙ. ඒතර අර පරිම ෆුල් විනාසයි. මම ඉන්ඩිවිජුවල් ක්ලාස් එක කරන ගමන් හිටියේ. ඊට පස්සේ මම ඉන්ඩිවිජුවල් ක්ලාස් එකත් කතා කරලා නතර කරලා මේ දැන් මේකට මොකද්ද කරන්න කියලා බලනවා. ගෙදරට කියන්න බෑ ඉවරයි. කොහොම හරි ගෙදරට කියන්න නැතුව වැඩේ බේර ගන්න විදිහක් තියෙනවද කියලා බලන්න අරූට කතා කරාම උගේ ටෝන් එකෙන් තේරුණා කියන්නේ අවුලක්ම නැති ටෝන් එකක් හදලා මේ ඔය නොදීන්න තමයි උත්සාහ කරන්න කියලා තේරුණා. මම ඊට පස්සේ මට ඌව කන්ටැක්ට් කරලා දුන්නේ කාට කතා කරා ඌ මොන වගේ මිනිහෙක්ද දාන්න. ඌ කිව්වා දැන් නම් ඉතින් ගහලා තමයි ගන්න වෙන්නේ උගෙන් කියලා. ඒ කියන්නේ එහෙම කිව්වා. ගහලා හරි ගමු කියලා කිව්වා. එහෙම කිව්වේ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ එච්චරට ඌ කීයටවත් දෙන්නේ නැහැ. උට ගහලා හරි ගමු කියලා උන් ගහන්න ලෑස්ති වෙනවා. දැන් උට කියන්නේ මොනවා හරි කරලා ගන්න දුන්නේ නැත්තම් කියලා ඌට යන්න බෑනේ. ඊට පස්සේ මේ අන්තිමේට මම ඊට ටික වෙලාවකින් මට මැසේජ් එකක් කරනවා 12000ක්. ඒ කියන්නේ මැසේජ් එක නෙමෙයි. මම ඊට පස්සේ බැංකුවට ගිහිල්ලා මම ඔය වැඩේ කරගත්ත. ඒ කියන්නේ සල්ලි දාපු බැංකුවටම ගිහලා දැන් ඒගොල්ලන්ගෙන් ඇහුවා මේ මොකද දැන් මෙහෙම එකක් වෙලා තියෙනවා. ඒක ආයෙ බැයිද ගන්න කියලා. ඔය කියන සල්ලි දෙන්නට පස්සේ ආයෙ ගන්න බෑ ඉතින්. එහෙම හරි වැඩක් නේ කියලා. හරි. බැංකුවේ මැනේජර්. ඊළඟට ඔය ටික කතා කරද්දී එහා පැත්තේ එකෙක් කියනවා ඔව් මට එකපාරක් මේ මිලියන 1.8කට ඔහොම වුණා. ඌ මේ පැත්තේ කියනවා තව කතන්දර. මම මේ අවුරුදු 20ක් විතරදී මට අරුන් මේ කතා අහන. උන්ට තේරෙන්නේ නැහැ නේ මං මේ මූණ දීලා තියෙන ප්‍රශ්නේ ගන්න බැරි වුණායි. ඒ වගේම කියනවා. ඊට පස්සේ අර ඒ account එකේ දැන් මම ඊට පස්සේ මෙහෙම වැඩක් කරා. දැන් අර මනුස්සයාට ආයෙ කතා කරලා දැන් ඌ කිව්වනේ මේ සඳර දාන්නම් වගේ තමයි කිව්වේ. මං ඒ මනුස්සයාට ආයෙසරයක් කතා කරලා බැංකුවේ අරගොල්ලෝ ඉස්සරහා මැනේජර් ඉස්සරහා ලවුඩ් ස්පීකර් දාලා කතා කරලා මේ ආයෙ පොඩ්ඩක් දැන් එයාලට මොකක් හරි කන්ෆර්මේෂන් එකක් ඕනේ මේක අපතර දාන අනිත් පැත්ත දාන්න කියලා. වෙලාවට ඒ මනුස්සයා ෆෝන් එක ආන්සර් කරලා කිව්වා හරි මල්ලි කිව්වනේ මං දාන්නම් කියලා. එහෙම ගන්නවද උඹලගේ සල්ලි කියලා. ඒ අර එහෙම තමයි ටෝක් එක දෙන්නේ. දීලා මේව කරන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් එතකොට ඔය ටික යනකොට අර බැංකුවෙන් ඒක රෙකෝඩ් කරගෙන දැන් හරි වැඩේ කන්ෆර්ම් මෙයාට වැටලා තියෙනවා. ඒක ආයෙ මට දෙන්න ඉන්නේ කියලා කන්ෆර්ම් වුණාට පස්සේ මං කිව්වා හරියයි අයියා කරදර වෙන්න ඕනේ. මම මේ බැංකුවට අවිල්ලා තියෙනවා. මම මේක මෙහෙම රිෆන්ඩ් කරන්නම් අවුලක් නැහැ නේද කියලා. ඌට දැන් උට එතකොට මොකුත් එපා කියන්න බෑ. ඊට පස්සේ හරි මල්ලි එහෙනම් කියලා මේවා කරා. ඊට පස්සේ ඒකෙන් රිෆන්ඩ් කරන්න බලනකොට ආයෙ මෙහාට ගන්න බලනකොට 12000ක් අඩුයි. හරිද? කියන්නේ වෙලා තියන්නේ මෙහෙමයි. උට SMS එක එන්න ඇති ලක්ෂ 12ක් වැටුණා කියලා. ලක්ෂ 12ක් වැටේ කියලා හිතන්නේ නෑනේ. ඌයි 12 දකින්න ඇති බින්දු ටිකක් දකින්න ඇති 12000ක් කියලා හිතන්නේ නැති 12000ක් ඌ බැංකුවෙන් අරගෙන කොහොම හරි. ඊට පස්සේ දැන් ප්‍රශ්නේ කියන්නේ ඒ account එකේ රුපියල් 1000යිද කොහෙද තිබිලා තියෙන්නේ? හරි 1000ක් හරි 2000ක් හරි තිබිලා තියෙන්නේ. දැන් රිෆන්ඩ් කරනව නම්
මගේ සම්පූර්ණ ට්‍රාන්සැක්ෂන් එකම රිෆන්ඩ් කරන්න ඕන. ලක්ෂ 12ම රිෆන්ඩ් කරන්න ඕන. 11,99,000 එහෙම රිෆන්ඩ් කරන්න බෑ. ඒ කියන්නේ බැංකුවක ප්‍රොසෙස් එකක් තියෙනවා. ඊට පස්සේ මම ඒ කියන්නේ වෙන බැංකුවකට ගිහිල්ලා මගේ account එක තිබ්බ රුපියල් 11,000ක් අරගෙන ඇවිල්ලා අර account එක ආයෙ උට දාලා ලක්ෂ 12 රිෆන්ඩ් කරා. ඒ කියන්නේ ලක්ෂ 12ක ට්‍රාන්සැක්ෂන් එකක්ම තමයි රිවර්ස් කරන්න ඕනේ. එහෙම එකක් නේ උනේ. මං එතන මට පාඩුව 10,000යිද 11,000යිද කොහෙද ඒක කමන්නේ ලක්ෂ 12ත් එක්ක ඊට පස්සේ ඒක රිෆන්ඩ් කරගත්තා. ඒ කියන්නේ එහෙම වෙලා තියෙනවා. හරි. ඕම තමයි කියන්නේ සල්ලි ගියොත් එහෙම ආයෙ ගන්න බෑ. වෙලාවට ඒකේ ඔක්කොම ටික බැලන්ස් වෙනවා. මං අවුරුදු 2කින් විතර කිව්වා ගෙදරට එහෙම එකක් වුණා කියලා. එතකොට අවුලක් නැහැ. ඒ වෙද්දි මමත් හම්බ කරලා ප්‍රශ්නයක්